පහුගිය කොටසින් ඒ කියන්නේ වීඩියෝ අංක 22කින් ජේතවනාරාමේ නටපුන් ස්ථාන කීපයක තොරතුරු මම ඔයාලට කිව්වා. අද ඉතිරි වෙලා තියෙන වැදගත්ම නටපුන් කීපයක තොරතුරු මම කියන්නම්. අද වෙනකම් වීඩියෝ ටික බලලා channel එක දිහා නොබලම ගියා නම් ඔයාලා අද එහෙම නොකරાવી කියලා මම හිතනවා. අද දවසේදී ඔයාලා හැමෝම අපිව subscribe කරලා bell icon එකක් click කරાવી කියන විශ්වාසයක් තියාගෙන මම යනවා අද දවසේදී වීඩියෝ එකට. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. හැබැයි මම මේ කියන කරුණු කාරණා ඔක්කොම ඉතිහාසයේ ලියවිලා තියෙන දේවල්. ඒ දේවල් ඇත්තද නැත්තද කියන්න මම දන්නේ නැහැ. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්, සමහර විට බොරු වෙන්නත් පුළුවන්. බුද්ධ දේශනාවේ තියෙන්නේ ආගම්, සම්ප්‍රදාය, ගුරු වචන, පොත්, ප්‍රසිද්ධ මත හෝ ගරු කළ යුතු කෙනෙක් කිව්වා කියලාම කිසි දෙයක් අදහන්න එපා කියන එක. අන්ධ විශ්වාසයෙන් නොව තමන්ගේ බුද්ධියෙන් විමසලා අත්දැකීමෙන් සත්‍ය දැක දුක අඩු කරන දේ පමණක් පිළිගන්න කියන එක තමයි බුද්ධ දේශනාව. අහලා තියෙනවනේ කාලාම සූත්‍රයේ අපට මඟ පෙන්නපු මෙහෙණින්නාංශ කිව්වේ ඔයාලා මේ දකින්න කොටනැගිල්ල පිළිබඳව මේ වෙනතෙක් විස්තර කිසිවක්ම සොයාගෙන නැති බව. අන්තර්ජාලයේ මම මේ ගැන හොයලා බැලුවා. එතනත් මේ පිළිබඳව කිසිම සඳහනක් නැහැ. ඒ අන්තර්ජාලයේ යම් තැනකදී මට හොයාගන්න පුළුවන් වුණා සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු ස්තූපය මේක කියලා. 1863 දී ඇලෙක්සැන්ඩර් කනින්නම් මහත්මයා මේ ස්ථානයේ කරපු කැණීම් වලින් හොයාගත්ත සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ධාතු කරඬුව එංගලන්තයට අරගෙන ගිහින් වික්ටෝරියා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කළා කියලා මීට අවුරුදු 16කට ඉහතදී කරපු ඒ සඳහනේම තියෙනවා. මේ සඳහන කරන්නේ අපිට මග වෙන්නපු මෙහෙණින්නාංශේ දැනට වැඩ ඉන්න ජේතවන ශ්‍රී ලංකාරාමයේම වැඩ ඉන්න හරි වැඩ හිටපු හරි ස්වාමින් වහන්සේ නමක්. ඉතිහාසයට අනුව මම අහලා තියෙන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබුණේ සාංචි පූජා භූමියේ අද දවසේදී ස්තූපාංක 3 විදිහට නම් කරලා තියෙන පෞරාණික ස්තූපය කියලා. අනේ මන්දා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. කාලාම සූත්‍රය අනුව හිතමු අපිනේ. මෙතන කොයි රජතුමා කළාද මොනවද තැන්පත් වෙලා තියෙන්නේ කියලා අදටවත් අපිට කියන්න බෑ. එහෙමනම් මේ පිම්බීමේ තිබිලා මංජුසාවක් ලබාගෙන ගිහින් තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තෙන් කිමි කොරෝනෝල්ට ඉස්සෙල්ලා ඒ කැණීම් කරනකොට ලැබිච්ච දෙයක්. මේක තවම පරීක්ෂණ නිරීක්ෂණ කටයුතු කරපු නැති නිසා මේ මංජුසාව ස්ථීර නිගමනයකට එන්න බෑ. 6 වෙනි සේවසතය චෛත්‍යයක් කියලා තමයි කියන්න පුළුවන්. එහෙමනම් මම දැන් මෙතනින් මේ පැත්තට හැරෙනවා. ඔළුව මගේ පාස් ඔයාලා දැන් මේ දකින්නේ එක ළඟ පිහිටලා තියෙන ස්තූප දෙකක නටබුන්. මග පෙන්නපු මෙහෙණින්නාංශයට අනුව මේ දෙක හැඳින්වෙන්නේ බදන්ත දේව ස්තූපය හා බදන්ත බුද්ධ ස්තූපය විදියට. මේ නම් ඇති රහතුන් වහන්සේලාගේ ධාතු තැන්පත් කළ ස්තූප දෙක විදියට තමයි හඳුනාගෙන තියෙන්නේ. අපි දැන් ඉන්නේ සීවලී මහරහතන් වහන්සේගේ කුටිය ඉදිරිපිට. ලිච්ඡවි මහරජතුමාට දාව සුප්පාදේවිය මව්තනතුරේ තබාගෙන උපන්න මේ සීවලී කුමාරයා මව් කුසේ අවුරුදු 7ක් ඉඳලා තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඉපදෙනකොටම වයස අවුරුදු 7ක් වුණ මේ දරුවා රත්තරන් පාට ශරීරයක් ඇතුව තමයිලු ඉපදිලා තියෙන්නේ. සීවලී කුමාරයාගේ මව උන සුප්පාදේවිය මේ දරු උපත නිසා සතුටෙන් මුසපත් වෙලා තමන්ගේ දරුවා ඉපදුන දවසට පස්සේ දවසේ
බුදුන් ඇතුළු මහා සංඝරත්නය මාලිගාවට වඩම්මවලා දන් පිළිගන්වලා තියෙනවා. ඉපදුන දවසට පස්සේ දවසේම දෙමාපිය අවසරය ඇතුව සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රහත්භාවයට පත් වෙලා ඉන්පස්සේ බුද්ධ ශාසනයේ මහාන වුණ සීවලී මහරහතන් වහන්සේගේ කතාව ඉතිහාසයේ ලියවෙන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ බුදුන් වහන්සේගේ ධනට වැඩි ගමන. විශ්වාස කරන්න බැරි වුණත් ඉතිහාස කතාව මේක තමයි. ඉතින් పూర్ව ආත්මවල කළ පිනේ මහිමයෙන් මේ සීවලී මහරහතන් වහන්සේට සිව්පසය අවශ්‍යතාවයටත් වැඩියෙන් ලැබිලා තියෙනවා. මේ දේ දැකපු බුදුහාමුදුරුවෝ සීවලී මහරහතන් වහන්සේට අග්‍රලාභීන්ගෙන් අගතනතුර ප්‍රදානය කරලා තියෙනවා. උන්වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට උන්වහන්සේ ළඟ හිටියේ කවුද? එයාටත් සෑම දෙම පරිමයෙන් ලැබිලා තියෙනවා. Taman කළ පිනේ මහිමයෙන් සීවලී මහරහතන් වහන්සේට සෑම දෙම අඩුවක් නැතුව ලැබුණට උන්වහන්සේගේ පින්තූර මුළු ගේ පුරාම එල්ලගත්තත් పూర్ව ආත්මවල මේ ආත්මෙත් තමන් වපුරාගත්ත දේ තමයි Tamanට කපා ගන්න වෙන්නේ කියලා අපි හැමෝම මතක තියාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් සීවලී මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. විශේෂයෙන් තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ වැදගත් චරිතයක් වන ඔහුගේ ගුරුවරයාගේ ප්‍රියතම ශිෂ්‍යයා බවට පත් වුණ අද වගේම එදත් හිටිය කේලම් මහාන ගුරුවරයෙක් නිසා මිනිමරුමෙක් වුණ බුද්ධාගමට හැරීමෙන් පසුව සම්පූර්ණයෙන්ම පරිවර්තනය වන අනුකම්පා විරහිත කොල්ලකරුවෙකු ලෙස නිරූපණය කර ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය තමයි මේ. ගුරුවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේගේ කුසලතාවයේ විශිෂ්ටත්වය විදහාපාන උදාහරණයක් විදිහට අංගුලිමාල මහරහතන් වහන්සේ සලකන්න පුළුවන් නේද? මේ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සක්මන් මළුව. සක්මන් මළුව වහලා දාලා 7 වෙනි සියවසේදී ඉදිකරපු බැම්මක් තමයිලු මේ අපිට දකින්න තියෙන්නේ. මේ බැම්ම ඉදිකිරීමට පෙර ඉතිහාසයේ එක් කාලයකදී මේ සක්මන් මළුව උඩ සැතපෙන බුදු පිළිමයක් තිබුණ බව මෙතැනට පැමිණි චීන භික්ෂුවක් කළ ප්‍රකාශයක් ලියවුණ ඉතිහාසයේ තියෙනවා. ඉතිරි විස්තර ටික අපේ මෙහෙණින්නාන්සේගේ වචනවලින්ම අහන්න පුළුවන්. මේ සක්මන් කරපු මේ සක්මන් මළුවේදී තමයි බුදුරජාණන් වහන්සේ රාහු අසුරේන්ද්‍රව දමනය කළේ. ඒ දමනය කරපු මොහොතේ තමයි එදා දුටුවේ රාහු අසුරේන්ද්‍ර හරි උසට. එමනම් අන්නේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ උස දැක ගන්න බැහැ. කොපමණ උසද කියලා. අපි පණබයේ දඟලන රාහු. එහෙම නැත්තම් රාහු අසුරේන්ද්‍රයා ගැන ලස්සන කතාවක් මේ සක්මන් මළුව වටා ගෙතිලා තියෙනවා. කියවුවොත් ඔයාලට ආසයිතේ අනිවාර්යයෙන්. සක්මන් මළුව ඉදිරිපසින්ම පිහිටලා තිබුණ කෝසම්බි කුටිය. එහෙම නැත්තම් ගන්ධ කුටිය තමයි මේ තියෙන්නේ. ජේතවනාරාමය ගැන ලියවිලා තියෙන ඉතිහාස කතාවේ බුදුන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධ කුටි 3ක් ගැන කියවෙනවා. එයින් එක කුටියක් තමයි මේ ගන්ධ කුටියේ වැඩ වාසය කළ අවස්ථාවල තමයි උන්වහන්සේ ඉදිරිපසින් තියෙන සක්මන් මළුව භාවිතා කරන්න ඇත්තේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික වගේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ රහත් භාවයට පත්වෙච්ච ආනන්ද තෙරුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කළ කුටිය තමයි මේ තියෙන්නේ. මේ තල්ගස් දෙකක් මැද පිහිටලා තියෙන්නේ උන්වහන්සේගේ කුටිය. රහත් භාවයට පත් වුණ ආනන්ද තෙරුන් වහන්සේ අවුරුදු 120ක් ආයු වළඳපු බව කියවෙනවා. ගිජ්ජකූටය ගැන මම කරපු වීඩියෝ එකේදී ආනන්ද තෙරුන් ගැන ගොඩක් විස්තර තියෙනවා. උඩ තිරයේ වැටෙන ලින්ක් එකෙන් ගිහින් ඒකත් බලන්න. ජේතවනයේ වැඩවාසය කරන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවන ස්නානය කරපු බව සඳහන් වන ජේත පොකුණ. එහෙම නැත්නම් ජේතවන පොක්කරණී විදියට නම් කරපු පොකුණ ඉදිරිපස තමා අපි දැන් ඉන්නේ. ඔයාලට මුලින්ම පේන්නේ හරියටම පොකුණ ඉදිරියෙන් තියෙන විශාල ආරාමයක නටබුන්. මෙතැනට ගිය ගමන් පොකුණක් නම් පේන්නේ නැහැ. පොකුණ බලන්න ආරාමේ නඩබුන් පහු කරගෙන ඔයාලගේ වම් අත පැත්තෙන් ආරාමේ පසුපසට යන්න ඕනේ. ස්නානය කරන්න හදපු පොකුණක් ඉදිරියට මෙච්චර විශාල ආරාමයක් මොකටද? නෑ. මෙතනදී ස්නානය කරපු එක විතරක්ම නෙමෙයි කරලා තියෙන්නේ. ස්නානයට ලකලැස්ති වෙන්න, සිවුරු පඳු කරන්න, සිවුරු මහන්න යොදාගෙන ඇත්තේ මේ ගොඩනැගිල්ල වෙන්නම ඕන කියලා තමයි ඉතිහාසය කියන්නේ. බුදුන්ගේ කාලේ මේ ජේතවනයේ ඉඳලා තියෙනවා සිවුරු මහන්න අති දක්ෂ හාමුදුරු නමක්.
එයාගේ නම තමයි චීවර වඩ්ඩගී හාමුදුරුවෝ. එයා මුළු ජේතවනාරාමයටම තමන්ගේ වැඩ වෙන්නලා තියෙන්නේ මෙතනදී තමයි. ජේතවනාරාමයේ චාරිකාව පුරාවටම අපිට මඟ පෙන්වපු විස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දුන්නු භික්ෂුණීන් වහන්සේට මගේ ප්‍රණාමය. ඒ වගේම දැනට පීඩා විඳින අසනීප තත්වයෙන් මිදී හැකි විගස යටා තත්වයට පත්වීමටත් දීර්ඝායුෂ ලැබීමටත් හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ජේතවනාරාමය කියන්නේ විශාල වනාන්තර භූමියක ඉදි වුණ ආරාම සංකීර්ණයක්. අද වගේ නෙමෙයි. එදා මේ ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු කරද්දී ස්වභාවික පරිසරයට අවම හානියක් වෙන විදිහට තමා හැමදේම කරලා තියෙන්නේ. ඉතින් මේ වනාන්තරයේ තිබුණු විශාල කරේරු ගහක් ආසන්නයේ ඉදිකරපු කරේරු ආරාමය. එහෙම නැත්තම් කරේරු කුටිය ළඟට අපි දැන් ඇවිල්ලා. එක තැනකදී මේ කරේරු වෘක්ෂය ලුණු අරන රුක ලෙසත් හැඳින්වෙලා තියෙනවා. මට හිතෙන විදිහට මම දෑසින් දැකපු මේ ජේතවනාරාම භූමියේ තියෙන විශාලතම ගොඩනැගිල්ල මේක. ජේතවනාරාමයේ ස්ථිරව වැඩ වාසය කළ භික්ෂූන්ට අමතරව ආගන්තුක භික්ෂූන්ට නවාතැන් දුන්න ස්ථානය තමා මේ කරේරු කුටිය. කාමර විශාල සංඛ්‍යාවක් වගේම ඉඩ පහසුකම් ඇති ශාලාවන් කීපයක්ම මේ නටබුන් වුණ ගොඩනැගිල්ල දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිනකට එක් වරක් පමණක් මේ කුටියට වැඩම කරලා භික්ෂූන්ට ධර්මය දේශනා කළ බව කියවෙනවා. ඒ වගේම උන්වහන්සේ මහා සංඝයාට මෙතනදී දේශනා කළ සූත්‍රය වෙන්නේ බුදුහාමුදුරුවෝ 7 නමක් ගැන කියවෙන සූත්‍රය වෙන මහා ප්‍රධාන සූත්‍රය කියලා ඉතාමත් පැහැදිලිව ඉතිහාසයේ කියනවා. බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළ සුගන්ධ කුටිය ඉදිරිපිටම වගේ පිහිටලා තිබුණ දැන් ඔයාලා දකින මේ නටබුන් ස්ථාන මොනවද කියන්න දන්නේ නැහැ. පුවරුවල සඳහන් වෙලා තියෙනවා ස්තූප 8 සහ සූපා H කියලා. මේ ගැන කිසිම විස්තරයක් හොයාගන්න බැරි වුණා. ඒ තැන් දෙකට මඟ පෙන්වීමක් ලැබුණෙත් නැහැ. විස්තර පුවරුවල තියෙන සටහන් දෙක බලන්න. අපි දැන් ඉන්නේ දෙව්රම් වෙහෙරේ. හරියටම කියනවා නම් ජේතවනාරාමයේ භූමියේ එක් පසෙක පිහිටලා තියෙන විශේෂයෙන්ම දෙව්රම් වෙහෙර විදියට හඳුන්වන භූමියේ බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය ඉදිරිපස. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් කියලා කියනවා අහලා තියෙනවනේ. හිමි නැති වුණත් මම දැන් ඉන්නේ දෙව්රම් වෙහෙරේ. දෙවියන් බහුලව පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ දේශනා අසා ධර්මය දැනගත්ත ස්ථානවල එකතුව. එහෙම නැත්නම් එම ස්ථාන පිහිටි මුළු භූමි භාගය ශ්‍රාවස්තියේ ජේතවනාරාමයේ තුල පිහිටි දෙව්රම් වෙහෙර ලෙස හඳුන්වනවා. මෙම දෙව්රම් වෙහෙර තුල පිහිටලා තිබුණු ප්‍රධානම පූජනීය ස්ථාන වෙන්නේ බුදුන් වහන්සේගේ සුගන්ධ කුටිය හා උන්වහන්සේ ධර්මය දේශනා කළ ධම්සභා මණ්ඩපය. ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා සාවත්‍යයන් විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. එදා බුදුන් වහන්සේ මේ භූමියේදී දේශනා කළ මේ වචන ටික අද මම මගේ කටින් කියලා බුදුන් වන්දනා කළා. සවැත් නුවර දෙව්රම් වෙහෙරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා මංගල සූත්‍රය බෞද්ධ අපේ මුදුන් මල් කඩක් නේද? බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගත කරලා තියෙන්නේ ශ්‍රාවස්තියේ. ඒ සම්පූර්ණ කාලය අවුරුදු 25ක්. ඒ අවුරුදු 25න් අවුරුදු 19ක්ම වාසය කරලා තියෙන්නේ මේ දෙව්රම් වෙහෙර සුගන්ධ කුටියේ බව තමා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ සිටියේදී දෙවියන් බ්‍රහ්මයන් පැමිණ ධර්මදේශනා අසා ප්‍රශ්න විමසූ අවස්ථා බහුල වීම නිසා තමයිලු
මේ සුගන්ධ කුටිය පිහිටි ප්‍රදේශය දෙව්රම් වෙහෙර විදිහට නම් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, භික්ෂුන් වහන්සේලාට, මිනිසුන්ට පුරා අවුරුදු 19ක් තිස්සේ ධර්මයේ දේශනා කළ දෙව්රම් විහෙරේ එක පසෙක පිහිටි ධම්සභා මණ්ඩපය තමා අපි දැන් දකින්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් ඒ ගොඩනැගිල්ලේ එක් තැනක තියෙන හතරැස් හැඩති වේදිකාවක්. හරියටම අන්න එතන තමයිලු බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනය පිහිටලා තිබුණේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ මේ ආසනයේ වැඩ හිඳමින් ධර්මයේ දේශනා කරද්දි තමයි උන්වහන්සේ ඉදිරියට නිරුවත් කාන්තාවක් දුවගෙන ආවේ. කාන්තාවක් විදියට වෙන්න පුළුවන් හැම අකරදැබ්බයකටම මූණ දීලා හිටපු ඒ කාන්තාවට පිහිට වෙලා හිත හදලා අවසානයේදී මාර්ගඵල අවබෝධ කරගත්ත භික්ෂුණියක් තත්ත්වයට පත් කරන්න බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ මෙන්න මේ ධම්සභා මණ්ඩපයේ තුලදී තමයි. පටාචාරාව ගැන අහලා තියෙනවනේ. අන්න එයා තමයි නිරුවතින් ධම්සභා මණ්ඩපයට දුවගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා පැන් පහසුව සලසාගත්ත ලිඳ මේ දෙව්රම් වෙහෙරේදී ඔයාලට දැක ගන්න පුළුවන්. යකඩ කම්බි දැල් ආවරණයක් යොදලා මනා ලෙස සංරක්ෂණය කරපු ලිඳ පැහැදිලිවම මෙතනදී දැක ගන්න පුළුවන්. අපි මේ වෙලාව වෙනකොට මුළු ජේතවනාරාමේම නටබුන් නරඹලා අවසానයි. අන්තිමටම ආවේ දෙව්රම් වෙහෙරට. ඔයාලට මතකනේ අපි ඉන්නේ සිල් පිට කියලා. සිල් පාරණය කරන්නත් ඕනෑනේ. ඉතින් ජේතවනාරාමයට ආයුබෝවන් කියන්නයි ලෑස්තිය. ආයි මේ ආත්මේ මෙතනට එන්න වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් ඔයාලා එන්න බලාපොරොත්තු වෙන ගමනට මම මේ ජේතවනාරාමය ගැන කියපු කරුණු කාරණා වගේම පෙන්වපු දර්ශන පිහිටක්ම වේවා කියලා පතනවා. එහෙනම් යන්න සුබ අනාගතයක්. ජයෙන් ජය.